ෆේස්බුක් කියන්නේ අද වෙද්දි පොඩි ළමයාගේ ඉඳලා බාල මහලු හැමෝම වගේ දන්න පාවිච්චි කරන සමාජ ජාලා වෙබ් අඩවියක්. කොටින්ම ෆේස්බුක් කියන්නේ ලෝකයේ මිනිසුන් අතර වැඩියම ප්‍රසිද්ධ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝර්ම් එක කිව්වොත් වැරදි නෑ. ඒ තරමටම ෆේස්බුක් කිව්වාම ඒ නොදන්නා පාවිච්චි නොකරන කෙනෙක් නැති තරම්. ෆේස්බුක් පාවිච්චි කරාට අපි මේ ෆේස්බුක් ගැන හුඟක් කාරණා නම් දන්නේ නෑ. ඔය විස්තර හොය හොයා ඉන්න අපිට වෙලාවකුත් නෑනේ. යන වැඩේ කෙරෙනවා නම් එච්චරයි. හැබැයි අද කියන්නේ ෆේස්බුක් ගැන අපි වැඩි අහල නැති කරුණු ටිකක් ගැනයි. මේ කාරණා ටික නම් බැලුවට පාඩුවක් නෑ. සමහර ඒවා දැක්කහම ඔබට පුදුමත් හිතේවි. එහෙමනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝව අවසන් වන තෙක්ම. ෆේස්බුක් ගැන මුල්ම අදහස. මේ ෆේස්බුක් කියන්නේ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්. මේක දැනටමත් බොහෝ දෙනෙක් දන්න කාරණයක්. කොහොම හරි මේ ෆේස්බුක් කියන ප්ලැට්ෆෝම් එක හැදෙන්න කලින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මේ ගැන මූලික අදහස් කීපයක් මාගේ හිතේ ඇති වෙලා තියෙනවා. එකක් තමයි ෆේස්මැක්ස් කියලා වෙබ් අඩවියක්. එකෙන් වෙන්නේ එකින් එකට මුහුණු සංසන්දනය කිරීමක් වගේ වැඩක්. හැබැයි මේ ව්‍යාපෘතිය අදහසට අනුමැතිය නම් හම්බෙලා නැහැ. ඊළඟ අදහස තමයි අපි දැන් මේ පාවිච්චි කරන ෆේස්බුක් එක. මුල් කාලේදී මේ ෆේස්බුක් එක පොඩ්ඩක් වෙනස්. ද ෆේස්බුක් කියලා තමයි නම් කරලා තිබ්බේ. මේ ෆේස්බුක් කියන අදහසත් නිර්මාණය වෙන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්න සිසුන්ට ඔවුන්ගේ මිතුරන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නාමාවලියක් වගේ එකක් විදියට. පස්සේ කාලෙක තමයි මේක අවුරුදු 13ට වැඩි ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් සමාජ මාධ්‍යයක් විදියට වර්ධනය වෙන්නේ. මුල් කාලේ නීතිමය ගැටලු. හැබැයි පටන් ගත්තේ මුල් කාලේ මේ ෆේස්බුක් ගමන මාර්ක්ට ලේසි උනේ නම් නෑ. එයත් එක්ක මේ ව්‍යාපෘතියට සම්බන්ධ වුණ අනෙක් සිසුන් තුන්දෙනා එයාලගේ අදහස් සොරාගත්තා කියලා මාර්ක් සකර්බර්ග්ට නීතිමය චෝදනා එල්ල කරා. මේ සටන දිගටම අවුරුදු ගාණක් ඇදිලා යනවා. අන්තිමේට මේ ප්‍රශ්නේ සමතයකට පත් වෙන්නේ මේ විදියට මාර්ක්ට චෝදනා එල්ල කරපු සිසුන්ට ඩොලර් මිලියන 65ක වන්දි මුදලකුත් ඊට අමතරව ෆේස්බුක් සමාගමේ කොටස් කීපයකුත් ලබා දුන්නට පස්සේ තමයි. පිරිමින්ට වඩා කාන්තාවන් අතර ප්‍රසිද්ධ ෆේස්බුක්. කලින් අපි කිව්වනේ ෆේස්බුක් කියන්නේ වයස් සීමාවක් නැති සෑහෙන පිරිසක් පරිහරණය කරන ප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක් කියලා. හැබැයි වයස් ભેදයක් නැති වුණාට මේ ෆේස්බුක් භාවිතයේදී පැහැදිලි බෙදීමක් දක්නට ලැබෙනවා. ඒ තමයි සමීක්ෂණ වාර්තාවලින් කියවෙන්නේ දැනට ෆේස්බුක් භාවිතා කරන පිරිස අතරින් කාන්තා ජනගහනයෙන් 75ක් ෆේස්බුක් භාවිතා කරද්දී පුරුෂ ජනගහනයෙන් 63ක් විතරලු ෆේස්බුක් භාවිතා කරන්නේ. ෆේස්බුක් සතුව ඇති විශාල පින්තූර එකතුවක්. අපි හැමෝම ෆේස්බුක් එකට පින්තූර එකතු කරනවනේ. මේ විදිහට අන්තර්ජාලයට එකතු කරන අපේ පින්තූර වලට පෞකාලීනව ගැටලු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරනවා නම් අවධානයෙන් ඉඳලා පින්තූර අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ පින්තූර අප්ලෝඩ් කිරිල්ල කොච්චරද කිව්වොත් මේ විදිහට අපි හැමෝම අප්ලෝඩ් කරපු පින්තූර බිලියන 250ක් මේ ෆේස්බුක් කියන වෙබ් අඩවියේ තියෙනවා. ගෙවෙන හැම දවසක්ම මිලියන 350කට වැඩි පින්තූර ෆේස්බුක් එකට අලුතින් එකතු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒකත් ලේසි නෑ නේද? ඉංග්‍රීසි කතා කරන්නේ 50%ක්. දැන් අපේ ලංකාවේ ෆේස්බුක් පාවිච්චි කරන අයලා අක්කලා නම් යුරෝපියන් බැස්ස වගේ තමයි වැඩ. වැඩි හරියක් පෝස්ට්, කමෙන්ට්, කැප්ෂන් සුද්දක භාෂාවෙන් තමයි. හැබැයි ඇත්ත කතාව කිව්වොත් පුදුම හිතයි. මුළු ලෝකෙන්ම ෆේස්බුක් භාවිතා කරන ජනතාව අතරින් 50%ක් ඒ කිව්වේ අඩක් විතර පිරිසක්ලු ඉංග්‍රීසි කතා කරන අය ඉන්නේ. ලංකාවේ අර විදිය වුණාට ලෝකයේ තත්ත්වය ඔන්න ඕකයි. මාධ්‍ය වර්ණ අන්ධතාවය. මේක ඇහුවාම නම් පුදුමෙනුත් පුදුම හිතෙන කතාවක්. නිකමට හිතලා තියෙනවද මේ ෆේස්බුක් වෙබ් අඩවිය නිල් පාටින් හදලා තියෙන්නේ ඇයි කියලා? මෙන්න මේකයි හේතුව. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කියන්නේ එක්තරා වර්ණ අන්ධතාවයකින් පෙළෙන පුද්ගලයෙක්. ඒ කියන්නේ එයාට රතු සහ පොළ වර්ණය පේන්නේ නැහැ. වර්ණ එක වැඩ කරන එක යාට ලේසි නෑ. මේක මව්පාර්ශ්වයක් කෙනකින් හැදෙන්න පුළුවන් ජානමය දුර්වලතාවයක්. මාර්ක් සකර්බර්ග්ට හොඳටම පේන වර්ණය තමයි නිල් පාට. රතු කොළ වර්ණයන් මිශ්‍ර වුණත් ඒ කියන්නේ පොඩි හරි තිතක් තිබ්බත් මේ ගැටලුව වෙන නිසා තමයි මේ කියන වෙබ් අඩවියට නිල් පාට වර්ණ ප්‍රභේදයක් තෝරගෙන තියෙන්නේ. 98%ක්ම ෆෝන් එකෙන් තමයි ෆේස්බුක් එන්නේ. ෆේස්බුක් කියන්නේ අද වෙද්දී ලෝකයේ වැඩිම භාවිතා කරන සමාජ මාධ්‍යයක්. හැබැයි පුදුම හිතෙන කාරණේ තමයි මෙන්න මේක කොච්චර ලෝකෙ ප්‍රසිද්ධ වුණත් මේ වෙබ් අඩවිය වැඩිපුරම භාවිතා වෙන්නේ. ඒ කියන්නේ මේ ෆේස්බුක් එක පාවිච්චි කරන හුඟක් දෙනෙක් මේකට ලොග් වෙන්නේ ජංගම දුරකථනය හරහා තමයි.
ඩෙක්ස්ටොප් ලැප්ටොප් පරිගණක හරහා මේ වෙබ් අඩවියට ඇතුළත් වන පිරිස ඉතාම අඩුයි. දැන් ඉන්න බාලමහලු කොයි කවුරුත් ෆෝන් එකට එබිලා උඩට පහට යන විදිය දැක්කාම නම් මේ කියන කාරණාව ගැන ඒ තරම් පුදුම වෙන්න දෙයක්කුත් නෑ. Facebook ගැන නිතර අහන්න නොලැබෙන අපූරු කරුණු කීපයක් ගැන මේ වීඩියෝ එකෙන් ඔබට දැනගන්නට ලැබෙන්න ඇති. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දැනුමින් පිරුණු වීඩියෝ හැමදාම බලන්න අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.